බාහිරව කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාගෙත් හිත නිමිලා නැහැ. හේතුව එයාලා හිතනවා එයාලට හිතන එක හරි කියලා. දැන් මගේ හිත දැවෙනවා. මගේ හිත තාම නිමිලා නැහැයි කියලා මිනිස්සු ප්‍රශ්න අහන තරමක් අහන්නේ මගේ හිත මේ කොච්චර බණේවා නිවෙන්නේ නැහැ නේ ස්වාමීනි. ඉතින් ඒ නිවෙන්නේ නැහැ කියන එකත් හිතන්නේ මේ. මම කියන්නේ අනිත් ඒ වගේ නිවුණා වගේම හිත දඟලන එකෙත් ඒ විදිහටම තමයි නිවෙන්න ඕන. මොකද්ද? සද්ද නැතුව ඒක කියන එක දිහත් බලන් ඉන්න. දැන් මෙයාට මේක නේද ප්‍රශ්නයක් කියලා තියෙන්නේ කියලා දකින්න. ඔව් දැන් මෙයාගේ ප්‍රශ්නේ අර එළිය වෙන දේවල් වලට උත්තර දෙන එක නෙමෙයි. ඒවා වලට උත්තර මම මුකුත් ප්‍රතිචාර නොදක්වනකොට මෙන්න දැන් මු එහෙම ප්‍රශ්නයක් හදාගෙන. මල තමා මොහොරුනේ. ඒකෙත් කරන්න ඕනේ මොකද්ද? ඒකෙත් කරන්න ඕනේ අර කරපු එකම තමයි. බාහිරේ නිවාගත්තේ කොහමද? ප්‍රතිචාර නොදක්වා. වෙන හැම දේ දිහාම අහගෙන හිටියා බලාගෙන හිටියා. ඒ වගේම හිත දඟලන එකත් අහගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා. කියන්නේ මොනවද කියන ඔක්කොටම hina වෙවි. දැකගෙන දැනගෙන නිහඬව ඉන්න. කාලයක් ඊට පස්සේ කියවනවා මේක කියවනවා. ඒක කියවලා ඊට පස්සේ තව කාලය යනකොට කියවනවා. ඒකනේ. දැන් නම් මට හොඳටම තේරිලා තියෙනවා. හරිද? දැන් මට අවබෝධ වෙලා තියෙනවා. තව එකක් හදනවා. ඒකත් බොල් මායාව. ඒකත් මායාව. ඒක හදලත් අල්ලනවා ඒකෙන්. අවසානයේටම අහ වෙන පොයින්ට් එක තමයි බුද්ධ මාර්යා කියන්නේ. කියන්නේ මා අවබෝධ කළේයි කියන සිතුවිල්ල. මට තේරෙනවා. මම දන්නවා. ඒ නිසා මේකේ වැඩ ඉවර වෙන්නේ මැරෙන දවසට. එතකම්ම ඔයාලා විදර්ශනාවේ ඉන්න. බලාගෙන ඉන්න මොකද්ද චිත්‍රපටිය කියලා. මැරෙන දවසට තමයි වැඩි වෙන්නේ. කිසිම මොහොතක පිළිගන්න එපා මම දැන් හරි කියලා. කිසිම මොහොතක පිළිගන්න එපා මොන යකාස හතික දුන්නත් ඔබ පිළිගන්න එපා. ඔය පිටින් දකින්න අය කියාවේ ඉස්සරට වඩා ඔයා හරි වෙනස් ඔයා නම් අනිවාර්යෙන් සෝවාන් වෙලා ආරක වෙලා මේක වෙලා කතන්දර ගොඩක් කියයි. හරිද? කිසිවක් පිළිගන්න. ඕනේ මගුලක් වෙච්ච දෙයින් ඉතින් කියලා ඔන්න ඔය ගුණා වගේ අර මං කියන මනසේ දැනගෙන ගුණාසේ ඉන්න කියලා. හරි.